represent the aura that shone from the Buddha's body during the 4th week after his enlightenment. Each color holds profound meaning. Blue for compassion, yellow for the middle way, red for blessings, white for purity, orange for wisdom, and the 6th, a symbol of unity and the all-encompassing Dharma. පහංකුඩු රාජයා බෙතෙස්ඩා අපි තමයි මේක සංවිධානය කරන්නේ. ඇමරිකාවට වෙසක් ලස්සන වැඩසටහනක්. ඉතින් විශාල සෙනගක් අද මේ සහභාගී වෙනවා. ඉතින් අද මේ මේරිලෑන්ඩ්, වර්ජීනියා, වොෂින්ටන් DC මේ ප්‍රදේශ තුන එකතු වෙලා තමයි ඉතින් මොනවද ඒ කළත් කරන්නේ. මේ වෙසක් කලාපේ මේ දෙවන්ත වැඩක් ඇත්තට ඇමරිකාව අපිට ලොකු දෙයක් ඒක. අපි මේ ඔබ දකින්න මේ දර්ශන සියල්ලත් එක්ක ඉතින් මේ මා මේ පෙන්වන්නේ තානාපති කාර්යාලයේ අපේ ඇමරිකාවේ වොෂින්ටන් DC තානාපති කාර්යාලයේ තානාපතිතුමා ප්‍රධාන මේ ඒ කාර්ය මණ්ඩලයේ තේ දන්සලක් කිරිටොපිත් එක්ක නිකන් නෙමෙයි මේ කිරිටොපිත් එක්ක තේ දන්සලක් දෙනවා. මේ ඉන්නේ ඒ කාර්ය මණ්ඩලය තමයි. ඉතින් කාර්ය මණ්ඩලයේ සමහර ඔක්කොම නෙමෙයි. ඔව් කාර්ය මණ්ඩලයේ මූලික ටික තානාපතිතුමා ප්‍රධාන. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා. මේ වගේ හැම දෙයකටම ඒගොල්ලන්ගේ අනුග්‍රහය තියෙනවා. නැති තැනක් නෑ නේ. වැදගත් තැනක මුල් තැන. ඉතින් ඒක නිසා අපි එතුමාන්ටත් හැම දෙනාටමත් මේ වෙසක් සිරි නරඹන ගමම්ම බුදුහාමුදුරන්ගේ ත්‍රිවිධ රත්නේ සරණ පීඨ ප්‍රාර්ථනා කරමු. මේ තියෙන ඒ තේ දන්සල. අපේ ඒ කලා ලංකා පදනමේ වොෂින්ටන් DC උපාලි මහත්මයා අපි පොඩ්ඩක් කතා කරලා බලමු නේද මොකද මේ කරන්නේ මොකද වෙන්නේ ලස්සන වැඩසටහනක් මේක. අපි මේ පළවෙනි වාරට මේ ඔක්කොමලා එකතු වෙලා මේ කරන්නේ මේක 2025 වෙසක් කලාපය සංගම බෙතෙස් අපි තමයි ප්‍රධාන වෙන්නේ. ඊට පස්සේ අපේ ලංකා පදනම රංග කලාකාරය ඇසෝසියේෂන් හැම සංගම් එක 15ක් විතර එකතු වෙලා දන්සල් දෙනවා. අපේ දෙන්නේ මේ සව් දන්සලක්. බොහොම ගක් කට්ටිය ඇවිල්ලා ඒක තමයි හොඳ රමණීය දන්සලක්. ඒ විතර නෙවෙයි ප්‍රණීත සව් දන්සලක්. ඉතින් අපිත් ඒ රස බැලුවා. ඉතින් වටිනවා මේ කාගෙත් එකමුතුකම. අපි ඉහළින්ම අගය කරනවා. අපි ප්‍රාර්ථනා කරමු හැම දෙනාටම තෙරුවන් සරණ දෙවිරක් වරණ ලැබේවා කියලා නේද? අද මේ වෙසක් උත්සවයේදී සදසිතින් නොබ පින් පුරනා බව සිතට දැනේ. ඒ ආසිරිය ලොවටම පෙන්නා දෙන මොහොතක් බව අප සැමට පෙනේ. මගේ කාවේ සිත තුළ සම්බුදු වසිරිය දකින අයුරු කාවේ බසින්ගේනේ.
මම හිතන්නේ බුදු සිරිත ඇතුලේ මේ එකතු විචිත්‍රවත් දරුවන් සහ ලේලිවරුන් සියල්ලම එකම තැනකට රැස්කොට මෙන්න මේ දරුවන් පියෙකුට සලකන ආකාරය කියා විදහා පාන ගාථා රත්නයන් පහ බමුණු තුමා විසින් වදාරන්නට විය. බමුණු තුමා දරුවන් උදෙසා මේ දෙමව්පියන්ට සලකන සකල සතන් බුදු බැතියෙන් නම දින දුර හැරම බේදේ සුගත තථාගත ලෝක සිමංගල සම්බුදු සිරිපාදේ 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 ආසදින්දර අද ඇමරිකාවේ ඉතින් අපි ජීවත් වෙන මේ ප්‍රදේශයේ මේරිලෑන්ඩ්, වර්ජීනියා, වොෂින්ටන් DC මේ ඔක්කොම එකට තමයි මොනවා කරත් කරන්නේ. අද මේ පැවැත්වෙන වෙසක් කලාපයේ වෙසක් දින නිමිත්තෙන් පැවැත්වෙන මංසුවේදී කලා ලංකා පදනම වොෂින්ටන් DC ඉදිරිපත් කරන මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන සෞදන්සල මේ ඉන්නේ එහි ප්‍රධාන සූපවේදී අපේ කුඩා බණ්ඩාර මහත්මයා. සෑහෙන මහන්සියක් ගන්නවා, ලේසි නෑ මේ ණයට සංග්‍රහ කරන්න. සංග්‍රහශීලී මේ හැම දෙනාම අද මෙතනට එකතු වෙලා
කන්නනේ බලන්න කොච්චර රසවත් කේක් කොකනට් කේක් ඇමරිකාවට වෙසක් ඉතින් ලංකාව වගේ නෙමෙයි සෑහෙන මහන්සියක් දරන්න වෙනවා මේ විදිහේ දේවල් කරන්න. නමුත් මේ වෙසක් කලාපයේ අද අලුත්ම අත්දැකීමක් මේ තියෙන්නේ පාන් දල්සලා සවුත් එක්ක මේ මොකද්ද මේ ආයතනයේ නම කියන්නකෝ ඉතින් ඔබතුමාලා. අපි ඇත්ත වශයෙන් මෙතන මේ සිලොන් බෙර කණ්ඩායම තමයි අද මේ දරුවෝ ටික තමයි අද මේ දන්සල පවත්වන්නේ. මේ සිලොන් බෙර කණ්ඩායමේ ඇමරිකාවෙන් අපි ජීවත් වෙන ප්‍රදේශයේ කොතනත් නෘත්‍ය නැටුම් ආදී දේවල් වලදී මුල් තැන ගන්න කණ්ඩායමක් තමයි අපේ මේ ඉන්දික මහත්මයා ප්‍රධාන මේ ඉන්නේ එතුමා තමයි. ඉතින් ඒගොල්ලන්ගේ මේ පාන් දන්සල සරුවටම නැගලා යනවනේ. පානුයි පරිප්පුයි මේ කම්බෝලා ඉතින් ආයි නැගලා යන්න කියන බෑනේ නේද? ඉතින් බොහොම දර්ශනීය තැනක අද ලස්සන වැඩසටහනක්. මේ කාගෙත් එකමුතුකම තමයි මෙතන වටින්නේ. Boa, professor. Tisa. පත්මස්තුති නටන නර්තන පාසල තමයි ඒ ඉදිරිපත් කිරීම සිදු කරන්නේ. ඉතින් ශ්‍රී ලංකා ඇමරිකානු